සතුටින් ඉන්න කැමති නම් මෙන්න මේ කරුණු හත ගැන පොඩ්ඩක් හිතන්න. පළවෙනි එක තමයි ඕනෑම දෙයක හොඳ පැත්ත දකින්න උත්සාහ ගන්න. ඕනෑම දෙයක් අපි දැක්කාම ඒක සතුටින් ආස්වාද කරගන්න පුළුවන් නම්, ඒකේ හොඳ පැත්ත අපිට ගන්න පුළුවන් නම්, ඒක තමයි ජීවිතේ පළවෙනිම කරුණ, සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම දෙවෙනි කරුණ වෙන්නේ පිටතින් ඇහෙන කේලම් හැම විටකම ප්‍රතික්ෂේප කරන්න. ඒ කේලම් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ අපි ලබන ලොකුම සතුට. ඒ වගේම ලෝකයේ සමාජයේ මිනිස්සු අපි කියන ඕනි තරම් දේවල් කියාවේ. ඒ කියන කිසිම දෙයක් Tamanට නොසලකා හරින්න පුළුවන් නම් ඒක තමයි ඔබේ ජීවිතයේ ඔබ වැඩියෙන්ම සතුට වෙන තවත් අවස්ථාවක්. ඒ වගේම මතක තියාගන්න හතරවෙනි කාරණාව, කළගුණ සලකන්න හැම වෙලාවකම මතක තියාගන්න. ඒක ජීවිතයේ අපි ලබන උතුම් සතුටක්. ඒ විතරක් නෙමෙයි, ජීවිතේ හැම තප්පරයක්, විනාඩියක්, පැයක්, දවසක්ම සතුටෙන් ගෙවන්න පුළුවන් නම් ඒ සතුට ඔබේ ජීවිතේ සිනහවකට පෙරලා ගන්න, සිනහවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒක තමයි ජීවිතේ සතුටින්ම ජීවත් වෙන්න තියෙන හොඳම කරුණ බවට පත් වෙන්නේ. ඒ වගේම අතීතේ ඍණාත්මක මතක අමතක කරන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් තවත් එක් ලස්සන කරුණක්. ඒ වගේම ඔබේ ජීවිතේ අන් අයට සැලසුම් කරන්න නොකර තමන්ගේ ජීවිතේ තමන් සැලසුම් කරන්න. අන්න එතකොට ඒ ජීවිතේ පුදුම තරම් ලස්සන, ආලෝකමත්, සතුටින් පිරි ජීවත් වෙන්න පුළුවන් කරුණු හතක් බවට මෙන්න මේ කරුණු හත ඔබටපත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.